හෙලෝ සුබ දවසක්. අද මම මේ වීඩියෝ එකකින් ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ ශ්‍රී ලංකාවේ තියෙන සුන්දරම වෙරළබඩ සරසවිය රුහුණු විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨය ගැන විස්තර. සමසෞඛ්‍ය විද්‍යාපීඨය කියන්නේ මොකක්ද? මේක කොහෙද තියෙන්නේ? මේකේ තියෙන ඩිපාර්ට්මන්ට් මොනවද? මේ ගැන හැමදේම විස්තර දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම් මාත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකෙන් දකින්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යාපීඨය. මේක රුහුණු විශ්වවිද්‍යාලයට අයිති වුණාට මේක තියෙන්නේ මාතර නෙමෙයි. මේක මේන් කැම්පස් එකේ නෙමෙයි තියෙන්නේ. වෙනම ෆැකල්ටියක් විදිහට මේක තියෙන්නේ ගාල්ලේ. ගාල්ලේ වලහන්දුව කියන ප්‍රදේශයේ තමයි තියෙන්නේ. මේක තියෙන්නේ ගාල්ල දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව එක්සිට් එකේ ඉඳලා විනාඩි 5ක 10ක දුරින් මේන් රෝඩ් එකේ ඉඳන් ටිකක් ඇතුළට වෙන්න තමයි මේ කැම්පස් එක පිහිටලා තියෙන්නේ. ඇත්තටම මේ අලුත් ෆැකල්ටි අපිට ලැබුණේ ගිය අවුරුද්දේ. ඊට කලින් අපේ ෆැකල්ටිය තිබුණේ කරාපිටියේ මේ අලුත් බිල්ඩින් එකත් එක්ක අපේ ෆැකල්ටිය අලුතෙන් ගොඩ නැගුණේ ගිය අවුරුද්දේ. එතකන් අපේ ලෙක්චර්ස් වෙනම කරාපිටියේ මෙඩිකල් ෆැකල්ටිය එක්ක තිබ්බ මේ මෙඩිකල් ෆැකල්ටිය හොස්ටල් එක තමයි පවත්වාගෙන ගියේ. මේ ළඟදී ඒ කියන්නේ ගිය අවුරුද්දේ තමයි අපිට මේ අලුත් ෆැකල්ටිය හම්බුනේ. සමසෞඛ්‍ය විද්‍යාපීඨය. එහෙමත් නැත්නම් Faculty of Allied Health Science. ඇත්තටම මේකෙදී හම්බෙන ඩිග්‍රී මොනවද? බයෝ කරපු ළමයි නම් සමහර විට මේ ෆැකල්ටි ගැන දන්නවා ඇති. ඒත් ගොඩක් දෙනා මේ ෆැකල්ටි මොකක්ද කියලා සාමාන්‍යයෙන් දන්නේ නැහැ. මේකේ තියෙන ඩිපාර්ට්මන්ට් තමයි Department of Nursing, Department of Medical Laboratory Science, Department of Pharmacy. මෙන්න මේ ඩිපාර්ට්මන්ට් තුන තමයි අපේ කැම්පස් එකේ තියෙන්නේ. මේ ෆැකල්ටි එක ගත්තොත් මේකේ ළමයි 1000කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. මේකෙන් අපිට අවුරුදු 4ක පාඨමාලා තමයි හම්බෙන්නේ. ඩිපාර්ට්මන්ට් තුනෙම හම්බෙන පාඨමාලා තුනම අවුරුදු 4 ගානේ තමයි තියෙන්නේ. එතකොට ෆස්ට් ඉයර් ඉඳන් ෆෝර්ත් ඉයර් වෙනකන් ස්ටුඩන්ට්ස්ලා මේක ඉගෙන ගන්නවා. ආසන්න වශයෙන් ළමයි 1000ක් විතර. හැබැයි මේකේ ඉන්න බහුතරයක් දෙනා ගෑනු ළමයි. අපේ බැච් එක ගත්තොත් ඔක්කොම ළමයි 43ක් ඉන්නවා. පිරිමි ළමයි ඉන්නේ 6 දෙනෙක් විතරයි. අපේ ෆැකල්ටි එක අපිට ගිය අවුරුද්දේ අලුතෙන් හම්බුනේ. එතකොට අපේ ලෙක්චර් හෝල්ස්, ඊට පස්සේ ලැබොරටරි, ලැබ් පාසුකම්, ඒ වගේම ලයිබ්‍රරි ෆැසිලිටිස්, කැන්ටීන් ඒරියා මේ හැමදේම හොඳට තියෙනවා. වොෂ්රූම්ස් මේවා ඔක්කොම හොඳට තියෙනවා. ඒ වුණත් අපි තාම අලුතෙන් නෙමේ බිල්ඩින් එක ලැබුණේ. එතකොට තාම මේවා ගොඩ නැගෙමින් පවතිනවා. ඒ නිසා තාම අපිට ප්ලේග්‍රවුන්ඩ් එකක්, ඔඩිටෝරියම් එකක් අපේම ෆැකල්ටියට කියලා වෙනම නැහැ. ඒවට අපේ ළමයි මේ යූස් කරන්නේ මෙඩිකල් ෆැකල්ටියේ ප්ලේග්‍රවුන්ඩ් එක. හොස්ටල් ෆැසිලිටිස් ගැන කතා කරොත් බොයිස්ලා නම් ගොඩක් දෙනෙකුට හොස්ටල් පාසුකම් හම්බෙනවා. මොකද යාලා ටික දෙනානේ ඉන්නේ. ගර්ල්ස්ලා නම් සාමාන්‍යයෙන් දුර සහ ආදායම කියන දෙකම සලකලා ෆස්ට් ඉයර් එකේ ෆෝර්ත් ඉයර් එකේ යම් කිසි ප්‍රමාණයකට විතරයි හොස්ටල් ලැබෙන්නේ. හොස්ටල් තියෙන අපේ කැම්පස් එකේ ඉඳන් ටිකක් දුරට වෙන්න. ඒ කියන්නේ කරාපිටියට ආසන්න ලබුදුව ප්‍රදේශයේ තමයි හොස්ටල් තියෙන්නේ. එතකොට අපේ ෆැකල්ටි එකට ගර්ල්ස්ලා බොයිස්ලා දෙගොල්ලම අඳින්න ඕනේ ප්‍රොෆෙෂනල් විදිහට. ඒ කියන්නේ ගර්ල්ස්ලාට ට්‍රවුසර්ස් අඳින්න බෑ, අත් නැති ස්කිනි වගේ ඒවා අඳින්න බෑ, ටී-ෂර්ට් අඳින්න බෑ, බ්ලවුස්, ස්කර්ට් ඇන්ඩ් ගවුන් විතරයි අඳින්න පුළුවන්. බොයිස්ලා නම් ඔෆිස් ට්‍රවුසර්ස්, ඔෆිස් කිට් එක අඳින්න ඕනේ. කියන අධික ෂර්ට්, සපත්තු සහ ට්‍රවුසර්ස් අඳින්න ඕනේ. රවුල ෂේව් කරන්න ඕනේ සම්පූර්ණයෙන්. කොණ්ඩේ පවන්න බෑ, කපන්න ඕනේ. ගර්ල්ස්ලා ලොකුවට මේකප් දාගෙන එහෙම එන්න දෙන්නේ නැහැ. කොණ්ඩේ ටින්ට් කරන්න එපා කියලා තියෙන්නේ. ඒ වගේ ප්‍රොෆෙෂනල් විදිහට තමයි අඳින්න ඕනේ. එතකොට අපේ ෆැකල්ටි එකේ කිසිම ආකාරයක රැග් එකක් නැහැ. සම්පූර්ණයෙන්ම රැග් වලින් තොරයි. කෙනෙක්ට නිදහසේ, ඕනම කෙනෙක්ට ඇවිල්ලා නිදහසේ පාඩුවේ තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන් වාතාවරණයක් තමයි අපේ ෆැකල්ටි එක ඇතුලේ තියෙන්නේ. සමසෞඛ්‍ය විද්‍යා උපාධිය ගැන තවත් බොහෝ දේවල් ඔයාලත් එක්ක බෙදා ගන්න මම බලාපොරොත්තු ඉන්නවා. අමතක නොකර මගේ channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.